මේ වුණු තවත් එක අසරණ ජීවිතයක් මට මුණ ගැසුණා. බයෙන් ගැහි කොනකට වෙලා මරණය බලාපොරොත්තුවෙන් ඉන්න ඇති මේ පුංචි ඇස් දෙක. බය වැඩිකමටම මටත් ගොරවන්න හැදුවා. ඒත් ඒ පුංචි හදවත කොච්චර වේගයෙන් ගැහෙනවද කියලා මට දැනුණා. මම ඒවලීම තීරණය කළා. මීට පස්සේ මේ පුංචි පැටියට කවදාවත් පාරක් අයිනේ තනි වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ටිකින් ටික මගේ උණුසුමට ඒ පුංචි හිත හුරු වෙන්න පටන් ගත්තා. මුලින්ම පිරිසිදු කරලා බඩ පිරෙන්න කිරි ටිකක් දුන්නාම දැනුණ සැනසීම වචන කරන්න බෑ. බලන්නකෝ මේ ඇස් දෙකේ තියෙන ලස්සන මේ අහිංසකකම කොහොමද කෙනෙක්ට මගහැර යන්න පුරුවන්? දැන් එයා හරිම දගයි. එයාගේ මුළු ලෝකයම ආදරයෙන් පිරීලා. එදා පාරේ කොනක බයෙන් වෙවුලුපු ඒ පැටියා නෙවෙයි අද මේ ඉන්නේ. එයාගේ පැමිණීම මගේ